බුලත් කෝපිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දේදුගල පැලැම්පිටිය මාර්ගය තමයි මේ දිස්වන්නේ. තාමත් දරුණු විදිහට නායම් නිසා හානි වෙලා තිනවා. උදහංගුණ පිරිස 15ක් ලෙසද වාර්තා වෙලා තිනවා. මලසිරු කිහිපයක්ද හම්බෙලා තිනවා. විපතට පත්ව පිරිසුමෙන් විශේෂයෙන් බුලත් කොපිරි තරුණයන් දිවාරය නොබලා මහන්සි වෙනවා. අපිටත් වැඩිය ගොඩක් මහන්සි වෙන කට්ටිය ඉන්නවා. දවස් දෙක තුන නිදිවරාගෙන කෑම හදලා ඒ වගේම භාණ්ඩ එකතු කරලා මේ තැන්වලට උදව් කරපු කට්ටිය ඉන්නවා. එයාලට විශේෂ ස්තුතියක් පළ කරනවා. ඒ වගේම ලංකාවේ වටේම මේ වෙලාවේ මෙතනට උදව් හම්බ වෙනවා. ඒත් කාට හරි තව උදව් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේක බලලා එයාලට එන්න පුළුවන්. එනවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. තාම නාය යමින් පවතින ප්‍රදේශයක්. පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. නිකම් බලන්න ඉන්න එපා. උදව්වක් කරන්න කැමති නම් එන්න. තාම ඉරි තැලීම් තියෙනවා. ඒ වගේම තාම වතුර ගලා යාම තියෙනවා. අනාරක්ෂිත ප්‍රදේශයක් තාම. ඒ වගේම මේ ප්‍රදේශයට පිවිසෙන සියලුම දෙපැත්තෙම මාර්ග දෙක අවහිර වෙලා තියෙන හින්දා කිලෝමීටර් 4ක් තුනත් අතර ප්‍රමාණයක් භාණ්ඩ රැගෙන යන්න ඕනේ පයින්. ඔයාලා ගෙන හැම භාණ්ඩයක්ම මගින් වාහනේ නවත්තලා ඔයාලට අරන් යන්න වෙනවා. දුෂ්කර මාර්ගයක් ඔස්සේ යන්න තියෙන්නේ. ඊටමත් පටු නායම් නිසා විනාශ වෙන මාර්ගයක් ඔස්සේ තමයි යන්න තියෙන්නේ. බුලත් කොපිරි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අවතැන්වූ පිරිස් රැඳී සිටින ස්ථාන කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන් මේ ස්ථානවල ජනතාව 50ත් 250 300 500 දක්වත් පිරිස් රැඳී සිටින අවස්ථා තියෙනවා. අපි යන පැලැම්පිටියේ මේ විනිවිට 350ත් අතර සංඛ්‍යාවක් රැඳී සිටිනවා කියලා තමයි කට්ටිය කිව්වේ. ඒ වගේම තව වැඩි වෙනවා කියලාත් කිව්වා. දේදුගල පාසලෙත් යම්කිසි පිරිසක් රැඳී සිටිනවා. ඉතින් එයාලට උදව් අවශ්‍යයි. ඔයාලට පුළුවන් විදිහට උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න යන්න පුළුවන්. අවශ්‍ය ඕනම ද්‍රව්‍යයක් පැනඩෝල් කාඩ් එකක් හරි කමන්නේ. මේ වෙලාවේ විපතටපත් වෙලා තියෙන අයට උදව් කරනවා නම් එච්චරයි. ලංකාවට මේ වෙලා තියෙන විවසනයෙන් ගොඩ එන්න අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන් තරුණ ප්‍රජාව මේ වෙලාවේ අත්වල බැඳගෙන ඉන්නවා. කියන්න සතුටුයි. ගොඩක් දේවල් මම දැක්කා එකතු වෙලා යාලා වැඩ කරනවා. ඉතින් අපිටත් පුළුවන් හැටියට අපිත් උදව් කරන්න හැම වෙලෙම ලැහැත් වෙලා ඉන්නවා. මේ මාර්ගයේ තියෙන හැමතැනම වගේ කැල්ල බෙදලා තියෙන්නේ. රජය සහ අනෙකුත් ආයතන මේ වෙන විටත් මාර්ගයේ පිළිසකර කිරීම සහ එල්පිලි කිරීම ණය ගියපු තැන් වලින් හදමින් තමයි පවතින්නේ. මේ වෙන විටත් වාහන ඇවිල්ලා ඒ කටයුතු මෙමින් පවතිනවා. ඒ වගේම මෙහිදී පැලැම්පිටිය විහාරස්ථානයේ රැඳී සිටින පිරිස 350ක් පමණ කියලා කිව්වා. එයාලට අවශ්‍ය දේවල් දැනට ලැබෙමින් පවතිනවා කියලාත් කිව්වා. කාට හරි උදව් කරන්න අවශ්‍යයි නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි එකතු වෙලා මේ විවසනයෙන් ගොඩ යමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. පුත් සරණයි.